ආයිබෝවන් සුබ දවසක්. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අපේ ජීවිතයට අපිට ආස දේවල් ලබා ගන්න, අපේ ජීවිතයට ආකර්ෂණ නීතිය හරහා අපි කැමති දේවල් ලබා ගන්න, අපි කැමති විදිහේ සාර්ථකත්වයක් ලබා ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම අපේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමක තිබිය යුතුමයි. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ අපේ ভাইබ්‍රේෂන් එක ඊටාම පහළ මට්ටමකට වැටෙන්න තියෙන ප්‍රධාන හේතු ගැන. ඉතින් අද සමාජය ගත්තම ගොඩාක් දෙනෙක් මේ දේවල් හරියට කරනවා සහ හැමදාම කරනවා. ඒ හින්දා තමයි එයාලගේ ජීවිතේ ඊටාම පීඩනයකින් පිරලා තියෙන්නේ. ඒ හින්දා තමයි එයාලගේ ජීවිතේ සාර්ථකත්වයක් නැත්තේ සහ එයාලගේ ජීවිතේ එයාලා ආස කරන දේවල් ලබා ගන්න බැරි. අපේ ভাইබ්‍රේෂන් එක පහළ වටන ප්‍රධාන හේතුවක් තමයි අනුන්ගේ ජීවිත ගැන හොයන එක සහ ඕපදූප කතා කරන එක. අනුන්ගේ ජීවිතේ එක්ක අපේ ජීවිතේ සංසන්දනය කරන එක. මේක කරන්න යන්න එපා. සහ අනුන්ගේ ජීවිත අපිට පොඩ්ඩක්වත් අදාළ නැහැ. අනුන් ගැන හොයන්න කාලේ යොදවන්න එපා. ඒ කාලේ ඔයාගේ ජීවිතේ හදාගන්න යොදවන්න. අනුන්ගේ ගෙවල් මොනවද උනේ, අර යාළුවට මොනවද උනේ, අර නිලියට මොනවද උනේ, අර නළුවට මොනවද උනේ, අල්ලපු ගෙදර අයට මොනවද උනේ, මේ දේවල් හොයන්න යන්න එපා. මේ දේවල් ඔයාගේ ජීවිතයට අදාළම නැහැ. මේ දේවල් අහක යන කුණු ගොඩවල් විතරයි. මේ දේවල් වලින් ඔයාගේ ජීවිතේ වෙන්නේ ඔයා කාලය නාස්ති කරන එක පමණයි. මේ දේවල් වලින් ඔයාට කිසිම දෙයක් ඉගෙන ගන්නෙ නැහැ. ඉතින් ඒ හින්දා අනුන්ගේ ජීවිත ගැන හොයන එක, අනුන්ගේ ජීවිතවල මොන වෙන දේවල් ගැන අපිට අදාළම නැහැ. අනුන්ගේ දේවල් ගැන අහලා සතුටු වෙන එක, කරදරයක් වුණාම සතුටු වෙන එක සහ අනුන් දේවල් ලබා ගත්තාම ඊර්ෂ්‍යා කරන එක, මේ දේවල් සම්පූර්ණයෙන්ම නවත්තන්න. හිතන්න ඔයාගේ ගෙදර කට්ටිය ඕපදූප කතා කරනවා නම්, ඔයාගේ යාළුවෝ ඕපදූප කතා කරනවා නම්, අනිත් අය ඔයාගේ ඉස්සරහා ඕපදූප කතා කරනවා නම්, ඒ දේවල් වලට ඔයා මැදිහත් වෙන්න යන්න එපා. මේකෙන් වෙන්නේ ඔයාගේ එනර්ජි එක, ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඊටාම පහළ මට්ටමකට වැටෙන එක. අපේ ජීවිතය අපිට හරියට හදාගන්න ඕනෑ නම් අපේ ફોකස් එක නිතරම තියෙන්න ඕනේ අපි ගාව. ફોකස් එක වැටෙන්න ඕනේ අපේ ජීවිතයට පමණයි. අනිත් අයගේ ජීවිතත් එක්ක අපේ ජීවිතය සංසන්දනය කරන එකෙන් ඔයාලා ලොකු හානියක්, ඔයාලාගේ ভাইබ්‍රේෂන් එක ඉතාල පහළ මට්ටමකට වැටෙනවා. අනුන්ගේ ජීවිතවල ඔයාගේ ජීවිත හරිගස්ස ගන්න යන්න හැදුවොත් අනිත් අයට ගරහන්න යන්න එපා. අනිත් අයට පාච්චල් කරන්න යන්න එපා. අනිත් අයට වලකපන්න යන්න එපා. එයාලා නැති දෙන එයාලට කතා හදන්න යන්න එපා. එහෙම දේවල් ඔයා දැනටමත් කරනවා නම් ඔයාගේ ভাইබ්‍රේෂන් එක තියෙන්නේ ඊටාම අප්‍රසන්න තැනක. ඉතින් එහෙම තැනක ඔයාගේ ভাইබ්‍රේෂන් එක තියෙද්දි ඔයාගේ ජීවිතයට කිසිම සතුටක් නැතුව, කිසිම ජයග්‍රහණයක් නැතුව තියෙන එක පුදුමයක් වෙන්න දෙයක් නෙමෙයි. ඉතින් මේ දේවල් ඔයා කරනවා නම් අදම නවත්තන්න. මේ දේවල් වලින් ඔයාගේ ජීවිතයට හොඳක් වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ දේවල් නවත්තලා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? ඔයාව හරි පුජ්‍යලයක් කරගන්නේ කොහොමද? මේ දේවල් ફોකස් කරන්න, මේ දේවල් වලට අවධානය යොමු කරන්න. අපේ ভাইබ්‍රේෂන් එක පහළට වැටෙන තවත් ප්‍රධානම හේතුවක් තමයි නිතරම කේන්ති ගන්න එක. පොඩි දේවල් නිතරම කේන්ති ගන්න එක. ගොඩක් වෙලාවට අපි කේන්ති ගන්නේ අනිත් අයට පෙන්වන්න. ඒ සිදුවන සිදුවීමක් හෝ කිසියම් වූ දෙයකින් අපිට හානියක් වුණා නම් ඒ හානිය අපිට වෙලා තියෙනවා කියලා පෙන්වන්න තමයි ගොඩක් වෙලාවට කට්ටිය කේන්ති ගන්නෙ. කේන්ති ගන්න එකෙන් අනිත් අයට කිසිම බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ අපිට හානියක්ම පමණයි. නිතරම කේන්තියෙන් ඉන්නවා කියලා කියන්නේ අපේ ශරීරයට නැත්නම් ඔයාගේ ভাইබ්‍රේෂන් එකට ඔයාටම අහිතකර එනර්ජි එකක් මුදා හරින එක. ගොඩක් කාලයක් තිස්සේ නිතරම කේන්ති ගන්න
අයට තමයි පස්සේ heart attack, cancer, ලෙඩ රෝග හැදෙන්න ගන්නේ. කේන්ති කියලා කියන්නේ තමන්ටම හානි කරගන්න දෙයක් මිස අනිත් අයට බලපෑමක් වෙන දෙයක් නෙමෙයි. ඕනෑම සිදුවීමකදී ඔයාගේ හිත රිදීමක් වුණා නම් කේන්ති ගන්නවා ඇරෙන්න විවෘත මනසකින් මේ සිදුවීම දිහා බලන්න ගන්න. එතකොට හිතා පහසුවෙන් ඔයාට විසඳුම් ගන්න හැකියාවක් ලැබේවි. ඉතින් වයිබ්‍රේෂන් එක පහළට වැටෙන තවත් ප්‍රධානම හේතුවක් තමයි නිතරම ජීවිතයට මූණ දෙන්න පැකිලෙන එක. මට මේ දේ කරන්න බෑ, මම දන්නේ නැහැ, මේක කරන්නේ කොහොමද, මේක කරන්න මම දන්නේ නැහැ කියලා අයින් වෙන ගතිය. ඔයාලගේ වයිබ්‍රේෂන් එක ඊටාම පහළ මට්ටමකට වටන්න අලුතින් දේවල් ඉගෙන ගන්න බය වෙන්න එපා. ඔයා කරන්න දන්නේ නැත්නම් ඒත් මට කියලා දෙන්න. ඉගෙන ගන්නම් සහ මම හරියට කරන්නම්. ඔන්න ඔය විදිහට ඔයාගේ මයින්ඩ් සෙට් එක හදාගන්න. මන් දන්නේ නෑ මට බෑ කියලා අයින් වෙලා ගියොත් ඔයාට වෙන්නේ ඔයා ඉන්න තැනට ඉන්න විදිහටම ඉන්න වෙන එක. අලුත් දේවල් ජීවිතේට ඉගෙන ගන්නේ නැත්නම් අපේ හැකියාවන් ඔප්නංවා ගන්නේ නැත්නම් අපි අපේ ජීවිතයට එක්ස්පීරියන්ස් වලින් නංවා ගන්නේ නැත්නම් අපේ ජීවිතේ ඉන්න වෙන්නේ එකම තැනමයි. ඔයා සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට කැමති ජීවිතේ ඔයා ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මේ දේවල් කරපු දේවල් කර ඉඳලා හරියන්නේ නැහැ. අලුත් දේවල් ඉගෙන ගන්න. ඔයාට හැකියාවක් තිබෙනවා නම් ඒ හැකියාව උපමට්ටම් කරගන්න. ඉතින් මෙහෙම ඔප්නංව ගත්තාම ආත්ම ශක්තිය ඇති වෙනවා. මෙහෙම ආත්ම ශක්තිය ආවම ඕනෙම දෙයකට ජීවිතේ මුහුණ දෙන්න ගොඩාක් ලෑස්ති. ඔයා පැකිලෙන්නේ නැහැ. පසුබට වෙන්නේ නැහැ. ඔයා ඉහළටම ගමන් කරනවා. විතරයි. අත්දැකීම් වලට නිතරම මුහුණ දෙන්න ලෑස්ති වෙන්න. බය වෙන්න එපා, පැකිලෙන්න එපා. ඔයා යම්කිසි තැනක ඉන්නවා නම් එතනින් එහාට ඔයාට ඉහළට යන්න ගමන් කරන්න ඕනේ නම් අනිවාර්යෙන් ඔයා මීට කලින් එක්ස්පීරියන්ස් කරලා නැති, කලින් මුහුණ දීලා නැති දේවල් වලට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් වලට බය වෙන්නේ නැතුව මුහුණ දෙන්න. ජයග්‍රාහී විදිහට මුහුණ දෙන්න. ආත්ම විශ්වාසය තියාගන්න. ධෛර්යමත් වෙන්න. ඔයා ඔයාගේ වයිබ්‍රේෂන් එක ඉහළ මට්ටමකටම නංව ගන්නවා. අපේ වයිබ්‍රේෂන් එක පහළට වටන තවත් එක් ප්‍රධානම හේතුවක් තමයි ජීවිතයට බනින එක සහ අපි අපිටම බැනගන්න එක. ඔයාට ඔයා බැනගන්න එක නවත්ත ගන්න. මට මුකුත් කරන්න බෑ, මම මොනවට ඉපදුනාද මන්දා, මේ ජීවිතේ මට කිසිම වැඩක් නැහැ, මම මෝඩයෙක්, මම කිසිම වැඩකට නැති පුච්චලෙක් කියලා විහිළුවකටවත් කියන්න යන්න එපා. මේ දේවල් ඔයාගේ කටින් වචන විදිහට පිට කරන්න යන්න එපා. සිතින් සිතවිල්ලක් විදිහටවත් හිතන්න යන්න එපා. ඔයාගේ වචන සහ සිතවිලි කියන්නේ ඔයාගේ වයිබ්‍රේෂන් එකට ඊටාම තියුණු ලෙස බලපාන දේවල්. ඉතින් ඔයාගේ මනසින් ඔයාගේ කටින් නිතරම ඍණාත්මක දේවල් ජීවිතය ගැන හෝ වේවා, ඔයා ගැන හෝ වේවා නිතරම පිට වෙනවා කියන්නේ, මෙනෙහි කරනවා කියන්නේ කැමති දේවල් මේ විදිහේ ජීවිතයක් ගත කරනවා කියන එක. ආකර්ෂණ නීතියේදී තේරුම් ගන්නේ මේ පුද්ගලයා ඉන්න කැමති මේ විදිහට, මේ පුද්ගලයා එක්ස්පීරියන්ස් කරන්න කැමති මේ විදිහට. ඉතින් ඔයා මේ කියන දේවල් වලට අනුව නිතරම ඔයා ගැන හිතන දේවල් වලට අනුව තමයි ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ. ඔයාගේ ජීවිතය තීරණය වෙන්නේ. ඉතින් ඔයාගේ ජීවිතයට නිතරම බැනගත්තාම ඔයාගේ හිත ඇතුලෙන් ඔයා ගැන පහත් විදිහට හිතනවා නම්, ඔයා කැතයි කියලා හිතනවා නම්, ඔයාට කිසි දෙයක් බෑ කියලා හිතනවා නම්, ඔයා ඔයාගේ ජීවිතය නිර්මාණය කරගන්නේ, ආයෙ නිර්මාණය කරගන්නේ ඔයාට ඔයා මේ හිතන විදිය, ඔයාට කතා කරගන්න විදිය, හිත ඇතුලෙන්ම ඔයාට කතා කරගන්න විදිය, ඔයා ගැන හිතන් ඉන්න විදිය ඍණාත්මක විදිහට හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒක අයින් කරගන්න. ඔයා වටිනා පුච්චලයක් විදිහට පිළිගන්න. ඔයා කොයි විදිහේ කෙනෙක් වුණත් ඔයාට ඔයාව හදාගන්න පුළුවන් කියන විශ්වාසය තියෙන්න ඕනේ. බැන ඉඳලා මේක කරන්න බෑ. ඉතින් ධනාත්මක විදිහට ඔයා ගැන හිතන්න ඉගෙන ගන්න. ඔයාගේ ජීවිතය නැත්නම් ඔයාගේ හැසිරීම් රටාව වෙනස් කරගන්න ඕනේ නම් ඔයා තමයි ඒකට
කැප වෙලා වැඩ කරන්න ඕනේ. ඔයාට බැන බැන ඉඳලා ඔයාව දියුණු කරවන්න, ඔයාගේ ජීවිතය දියුණු කරවන්න ඔයාට කවදාවත්ම බැහැ. නිතරම මතක තියාගන්න ජීවිතය කියන්නේ ඊටාම ලස්සන දෙයක් සහ ඔයාට කැමති විදිහට හදාගන්න අවශ්‍ය දේවල් නිතරම ඔයා සතුව තියෙනවා. සමාජය දිහා හොඳට බලන්න, නිරීක්ෂණය කරලා බලන්න. ජීවිතය දිහා අප්‍රසන්න විදිහට බලන මිනිසුන් සහ Taman ගැන අප්‍රසන්න විදිහට බලන කට්ටියගේ ජීවිත තියෙන්නේ ඊටාම පහත් තැනක. ඉතින් මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් ඔයාලට ලැබුණා කියලා හිතනවා. ඉතින් ඔයාලට මේක වටිනවා කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් ඔයාලට අනිත් වීඩියෝ එකෙන් හම්බ වෙන්න එනකම් පරිස්සමෙන් ඉන්න ආදරේ. සුබ දවසක්.